සුබ දවසක් වේවා ඔන්න ඔයාලා හැමෝටම. අදත් ඉතින් වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ තුඹ වැල් පැල කරලද සාර්ථක එහෙම නැත්නම් බීජ පැල කරලද සාර්ථක කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් හැමෝගෙම ආසම වගාවක් වෙලා දැන් මේ තුඹ කරවිල. ඉතින් පුංචිවට හෝ මේ වගාව කරන්න හැමෝම දැන් පෙළඹිලා තියෙනවා. ඉතින් ඔයාලට ඉඩ කඩ තියෙනවා නම් වැල් 100ක් හිටව ගන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ පුංචිවට Tamanට ආදායමක් ගන්න පුළුවන් කෙනෙක්ට වැල් 100ක් උනත් හොඳටම ඇති. ඉතින් ඇත්තම කිව්වොත් වැල් පැල කරලා තමයි මේ වගාව අපට සාර්ථක කරගන්න පුළුවන්. බීජ පැල කරලා අපට හොඳ ඵලදාවක් අරගන්න බෑ. බීජ පැල කරලා හිටව ගන්න පැලේ චූටි කාලින් ධම්ම ගොඩාක් රෙකිලි දම පැලේ හැදෙනවා මිසක් ඒකේ මල්ඵල හට ගන්න බලන්නේ නැහැ. ඒ වගේ තමයි අපි බීජ පැල කරලා පැල 10ක් හිටෙව්වොත් ඒකේ උපරිම පැල 2ක් හැදේවි ගෙඩි හට ගන්න පැල. ඉතුරු ඔක්කොම මල් පැල තමයි හටගන්නේ. ඒ වගේම තමයි ඒවා කියන්නේ විකෘති වෙලා වගේ තමයි ඒ ගෙඩි හැදෙන්නේ. කියන්නේ නිරෝගිමත් ගෙඩි හැදෙන්නේ නැහැ. ඒක නිසා අපි බීජ පැල කරලා මේ වගාව කරන්නේ නැහැ. නිරෝගිමත් වගාවකින් තමයි අපි දළු අරගෙන පැල කරගන්නේ. ඒ වගේම තමයි අපි මේ වැල් පැල කර ගනිද්දී නිරෝගිමත් තුඹ වගාවකින් තමයි අපි දළු අරගන්න ඕන. මොකද නැත්තම් ඒවටත් ලෙඩ රෝග හැදෙන්න බලනවා. ඒක නිසා නිරෝගිමත් වගාවකින් තමයි අපි දළු අරගෙන මේ පැල කරගන්න ඕනි. දැන් හැමෝටම මේ තුඹ පැල අරගන්න විදියක් නැහැනේ. ඉතින් එයාලට ගෙදර කෑමට වගේ නම් වෙළඳ පොලේ හොඳට පැහුණු මෙන්න මේ වගේ ඉදුණු ගෙඩියක් අරගෙන ඇවිල්ලා ඒ වගේ ඇට අරගෙන දවස් 45ක් යනකම් තියලා හිටවල බලන්න ගෙදර කෑමට වගේ විතරක්. අනිවාර්යයෙන්ම ඉතින් ඒකේ මල් වැල් තමයි ගොඩක්ම හැදෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ තියෙන දළු නිරෝගිමත් දළු ටිකක් බලන්න කොනවීමක් මුකුත්ම නැහැ. ඉතින් මෙන්න මේ වගේ වගාවකින් තමයි අපි දළු අරගෙන පැල හිටව ගන්න ඕන. එතකොට තමයි ඒවත් නිරෝගී පැල විදියට අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් හිටවපු දවසේ ඉඳන්ම ඒවට ලෙඩ එහෙම වුණොත් ඉතින් තෙල් පෝර ගහලා ඉවරයක් නැති වෙනවා. ඒක නිසා අපි නිරෝගිමත් වගාවකින් දළු අරගෙන පැල හදාගන්න ඕන. නිරෝගිමත් තුඹ පැලයක් පැල කරගන්න විදිය මම කලින් වීඩියෝ එකක් දාලා ඇති. පොල් වතුරෙන් කොහොමද තුඹ පැලයක් හදාගන්නේ කියලා. ඒ වීඩියෝ එක බැලුවොත් ඔයාලට අදහසක් ගන්න පුළුවන් කියලා හිතෙනවා තුඹ පැලයක් පැල කරගන්න. ඉතින් මේ තුඹ වගාව හිටවපු දවසේ ඉඳන්ම මාස 6ක් 7ක් වගේ තමයි මේකේ ආයු කාලය වෙන්නේ. ඉතින් හරියට පොඩි කාලේ තම්ම නිසි ලෙස තෙල් පොහොර යොදලා මේ වගාව කරගත්තොත් සාර්ථක ඵලදාවක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මෙන්න මේ වගේ සරුසාර වගාවක් ඔයාලට තුඹ වැලක් පැල කරලා ලබා ගන්න පුළුවන්. නැතුනම් බීජ පැල කරලා මේ වගේ සරුසාර වගාවක් ලබා ගන්න බෑ. ඉතින් තුඹ වගාව ගැන විස්තර දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ අයට මට පුළුවන් විදියට මම උපදෙස් දෙනවා. මොකද තවත් කෙනෙක් දියුණු වෙනවා දකින්න මම හරි කැමතියි. ඉතින්
පුංචි ඉඩකඩක් තියෙනවා නම් ඔයා වැල් 100ක් වගේ පොඩි ප්‍රමාණයක් හිටවලා ආදායමක් උපයා ගන්න පුළුවන් විදියට ඒ වගාව කරන්න. වැල් 100ත් හොඳටම ඇති දියුණු වෙන කෙනෙක්ට. හීන වුණත් ලස්සන වෙන්නේ ටික ටික හැබෑවෙද්දිනේ. ඉතින් උත්සාහ කරන්න තමන්ටම කියලා තමන්ගේම හීන හැබෑ කරගන්න පුළුවන් විදියේ වැඩපිළිවෙලක් තමන්ම හදාගන්න ඕන. එහෙනම් හැමෝටම ජය වෙන්න ඕන.